දන්නවා මේ දවස් ටිකේ විශේෂයෙන් මැද පෙරදිග කලාපේ ඉස්රායල් සහ ඉරාන් කියන මේ රටවල් දෙක අතර යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් ඉරාන් සහ ඉස්රායල් කියන මේ රටවල් දෙක ගත්තොත් එහෙම ඉස්රායලයේ 20000ට අධික ශ්‍රී ලාංකික පුරවැසියෝ දැන් මේ මොහොත වෙනකොට රැකියාවට ගත වෙසිට. ඒ වගේම ඉරානය ගත්තොත් එහෙම දැනට අපි අතේ තියෙන තොරතුරු වලට අදාළව 20 දෙනෙක් ඉන්නවා. ඔකට දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම පසුගිය දින කිහිපයක් තුළ සිද්ධ වෙච්ච මේ ගැටුම් උග්‍ර වීමත් යම්කිසි ආందోලනයක කලාපය සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන් ගුවන් සීමාව පහළ තියෙනවා. ඉතින් ඒ වගේම ගත්තොත් එහෙම යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් යම්කිසි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේ සම්බන්ධ අමාත්‍යාංශයක් දැන් විදේශ කටයුතු විදේශ රැකියා ශාස්ත්‍රය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට මම මේකට අදාළව මැදිහත්වීමක් කරගෙන යන්නේ. ඒ වගේම අපේ අමාත්‍යාංශ සියලුම දෙනාම මේකට අදාළ කාර්යභාරය ඉටු කරගෙන යනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම අපි ටෙල් අවීව් වල තියෙන අපේ තානාපති කාර්යාලය වෙන්න පුළුවන්. ඒ වගේම ටෙහෙරාන් වල තියෙන අපේ තානාපති කාර්යාලය වෙන්න පුළුවන්. මේ කාර්යාල දෙකත් එක්කම ඍජු සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම මේක ආශ්‍රිතව විශේෂයෙන් දෝහා වෙන්න පුළුවන්, අබුඩාබි වෙන්න පුළුවන්, ඒ වගේම කේරෝ වෙන්න පුළුවන්, අම්මාන් වෙන්න පුළුවන්. මේ වගේ නගරවල පිටලා තියෙන අපේ තානාපති කාර්යාල හරහත් අපිට මේකට සහයෝගයක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන් අපේ ප්‍රමුඛත්වය මේ මොහොතේ අපේ ශ්‍රී ලාංකීය පුරවැසියන්ට කිසිම හානියක් නැතුව ඒලා ආරක්ෂා කරන එක සහ ඒකට අදාළ මැදිහත් වීම කරන එක. ඉතින් ඒකට අදාළව අපේ තානාපතිවරු ඒ වගේම විශේෂයෙන් ටෙහෙරාන් ගත්තොත් අපේ චාර්ජ් ඇටච් කෙනෙක් ඉන්න මේ මොහොතේදී ඒ තානාපති කාර්යාල භාරව මේ සියලු දෙනාත් එක්කම අපි අපේ කටයුතු කරගෙන යනවා. විශේෂයෙන් දෙන්නෙක් ඉස්රායල් වල ලංකා පුරවැසියෝ දෙන්නෙක් තුවාල ලැබිලා තිබුණා. ඒකට අදාළ ප්‍රතිකාරෙත් ඒ සෞඛ්‍ය අංශෙන් ලබා දීලා තිබුණා. ඒකට අදාළ මැදිහත් වීමත් අපේ තානාපති කාර්යාල හරහා සිද්ධ වෙනවා. ටෙහෙරාන් වල එහෙම සිදුවීමක් වාර්තා වෙලා තිබුණේ නැහැ. අමතරව ගත්තොත් එහෙම මෙතන ටෙල් අවීව් දිහා යන්න හිටපු ගුවන් පැසෙන්ජර්ස්ලා කීප දෙනෙක් විශේෂයෙන් ගත්තොත් එහෙම අබුදාබි වලත් ඒ වගේම ඩුබායි වලත් ඉතිහාඩ් සහ එමිරේට්ස් කියන මේ ගුවන් සමාගම් හරහා යන්න හිටපු ඒ මගීට යම්කිසි අපහසුතාවයක් සිද්ධ වෙලා තිබුණා. විශේෂයෙන් එයාලට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් යාන හරහා එයාට යම්කිසි අවස්ථාවක් ලැබුණා ආයෙ ලංකාවට එන්න. නමුත් එයාලා සම්බන්ධව ඇත්තටම එයාලට ඒ නවාතැන් ඒ පෞසුකම් ටික ලබා දීලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව දැනට අපිට කියන්න බෑ එක්කෝ එයාලා ටෙල් අවීව් වලට යනවද එහෙම නැත්නම් ලංකාවට ආයෙ එනවද කියන සම්බන්ධව තීරණය ගන්න තමයි අපි හිතන්නේ. ඒ නිල තීරණය තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා එයාලට එතනදී ඉන්න පුළුවන්. නමුත් ඒ වීසා සම්බන්ධවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධව අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම ඩෝහා අපේ තානාපති කාර්යාලයත් එක්කත් අපි ඍජු සම්බන්ධයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන් ඒකට අදාළ මැදිහත් වීමත් යාල කරගෙන යනවා. දැනට ඩෝහා වල එහෙම කිසිදු ශ්‍රී ලාංකික පුරවැසියෝ එහෙම නතර වෙලා නැහැ කියන තොරතුරු තමයි ලැබිලා තියෙන්නේ. අමතරව අපි විශේෂයෙන් ගත්තොත් එහෙම දැනට විදේශ රැකියාව සඳහා විශේෂයෙන් ඉස්රායල් වලට අනේක තාවකාලිකව අත්හිටවලා තිබුණා. විශේෂයෙන් ගත්තොත් මේ පවතින මේ තත්ත්වයක් එක්ක ඒ සම්බන්ධවත් ඉදිරි දින කිහිපයක් තුළ පවතින තත්ත්වෙත් එක්ක අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවි. ඉතින් අපි විශේෂයෙන් ඉස්රායල් වලත් ඒ වගේම ඉරාන් වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමති විශේෂයෙන් තානාපති කාර්යාලයත් එක්ක ඍජු සම්බන්ධතාව පවත්වාගෙන යන්න. ඒකට අපි ඒකට අදාළ දුරකථන අංක ටික අපි ඔයගලන්ට ලබා දීලා තියෙනවා. ඒ දුරකථන අංක හරහා තානාපති කාර්යාලයත් එක්ක ඔයගලන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි එතන යම්කිසි තාක්ෂණික ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඔයගලන් ඍජුවෙන්ම අපි එක්ක මේ සම්බන්ධය හදා ගන්නත් පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව අපි ඒක වෙනුවෙන් අපි උපරිම මැදිහත් වීමක් කරන්න අපි රටක් විදියටත් අමාත්‍යාංශයක් විදියටත් ආණ්ඩුවක් විදියටත් අපි බැඳිලා ඉන්නවා. කවුරු හරි පුද්ගලයෙක් ලංකාවට එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් දැන් මේ මොහොතේ ගත්තොත් එහෙම මේ ගුවන් සීමාව වහලා තියෙනවා. විශේෂයෙන් එතකොට එක්කෝ ජෝර්දාන හරහා එහෙම නැත්නම් ඊජිප්ත හරහා එන්න යම්කිසි අවස්ථාවක් නිර්මාණ කරලා තියෙනවා කියන පණිවිඩ අපිට ලැබුණා. ඒක එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් කාට හරි අපි තානාපති කාර්යාලයත් එක්ක ඒ සම්බන්ධය පවත්වාගෙන යන්නේ. ඒකට අදාළ ඉල්ලීම තානාපති කාර්යාලය හරහා ඉල්ලන්නේ. ඒකට අදාළ දුරකථන අංකය ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් ටික අපි ඔයගලන්ට ලබා දීලා තියෙනවා. මේ තානාපති කාර්යාලය හරහා ඔයගලන්ට ඉල්ලීම් කරන්නේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි අපේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට අපි ඉල්ලන්නේ කරුණාකර ඒ රටේ නීති රීතියට අනුව ඒ රටේ නිර්දේශයට අනුව ඒ ආරක්ෂකාංශ නිර්දේශයට අනුව ඔයගලන් කටයුතු කරන්න. ඒකට අදාළ මඟ පෙන්වීම මේ අදාළ රටවල් වල එයාලගේ මේ ආරක්ෂක අංශය හරහා උගලන්ට ඒකට අදාළ නිර්දේශ ලැබෙවි. ඒ නිසා ඒක පිළිපදින කෙනෙක් තමයි කියන්න කැමතියි.